දැන් සමතුලිතය කියලා කිව්වහම ඕකේ සිංහල තේරුම සමතුලිතය කිව්වහම තේරුම බැලන්ස් කියන එකනේ. බැලන්ස් එකේ තියෙන්නේ. බැලන්ස්. දැන් මෙතන තියෙන මේ හැම වස්තුවක්ම බැලන්ස් එකේ තියෙන්නේ. දැන් මේ වෙලාවේ මමත් බැලන්ස්. හරිද? සමතුලිත වෙන්නේ කොහොමද? බල නිසා. බලවල තියෙන ක්‍රියාත්මක වෙන විදිහ නිසා තමයි වස්තුවක් සමතුලිතතාවයේ තියෙන්නේ. මේ පාඩමේදී බලන්නේ කොහොමද එහෙම වෙන්නේ කියලා. බල සමතුලිතතාවය. වස්තුවක් සමතුලිත නම් ඒක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන නිශ්චලතාවය. ඒ කියන්නේ ත්වරණයක් තියනවද? ත්වරණයක් නැහැ. එහෙම නැත්තම් අනිත් එක මොකද්ද? චලනය වෙන්න පුළුවන් කොහොමද? ඒකාකාර ප්‍රවේගයෙන්. එතකොට මේකේ ආකාර දෙකයිනේ. එකක් තමයි නිසලයි. නිසලතාවය. අනිත් එක ඒකාකාර ප්‍රවේගය. ඒකාකාර ප්‍රවේගය. මේ අවස්ථා දෙකටම මේ අවස්ථා දෙකේදීම වස්තුවක් මත ක්‍රියාත්මක වෙන බලවල සම්ප්‍රයුක්ති කීයද? මේ අවස්ථා දෙකේදීම වස්තුවක් මත ක්‍රියාත්මක වෙන සම්ප්‍රයුක්තිය අගය කීයද? සම්ප්‍රයුක්තියක් තියෙන පුළුවන්ද? තියෙන බෑ. එහෙනම් කීයද? 0යි. එහෙනම් නිසලතාවයේ තියෙන ඕනෑම වස්තුවක සම්ප්‍රයුක්තිය නිව්ටන් 0යි. ඒකාකාර ප්‍රවේගයෙන් ගියත් සම්ප්‍රයුක්තිය නිව්ටන් 0යි. සම්ප්‍රයුක්තියක් තියෙන බෑ. සම්ප්‍රයුක්තියක් නැති නිසා මේ අවස්ථා දෙකේදීම ත්වරණය මොකද වෙන්නේ? ත්වරණය 0යි ms ඍණ 2යි. මේකේ 0යි ms ඍණ 2යි. සමතුලිතතාවයේ තියෙන ඕනම අවස්ථාවකදී වස්තුවේ ත්වරණය 0යි. ඒ කියන්නේ සරලවම ගත්තොත් එහෙම අපේ f = ma කියන සමීකරණ රාජයාගේ මේ පැත්ත මොකද වෙන්නේ? තනිකරම බිඳුවක් වෙලා යනවා. ඒ කියන්නේ මේ පාඩම තව ලේසි. අරක ma කැලක් තිබුණේ මේක ma කැලක් නෑ. මේකේ බල විතරයි තියෙන්නේ. ඔච්චරයි. ස්කන්ධයේ ටොන් එකක් වුණත් වැඩක් නෑ. නිසලයි නම් ත්වරණය 0යිනේ. බිඳුව වතාව ටොන් එක 0යි. ඒ කියන්නේ මේක f = ma වල ma පැත්ත එන්නේ නෑ මේකට. එන්නේ f පැත්ත විතරයි. ඔන්න ඔක තමයි පාඩම් දෙකේ වෙනස. ඒතර කලින්ට වඩා මේක ලේසි. හැබැයි බල ලකුණු කිරීම කලින්ට වඩා හරියට තියෙන්න ඕන. මොකද බලදනේ සමතුලිත වෙලා තියෙන්නේ. එහෙනම් බල ලකුණු කිරීමක් හරි මිස් කරගත්තොත් වැඩි අවුල් වෙනවා. අන්න ඒක තමයි පාඩමේ ස්වභාවය. පැහැදිලිද? අපි බලනවා මෙතනදී වස්තුවක් බල හේතුවෙන් සමතුලිත වෙන්න පුළුවන් ආකාර 3ක් ගැන. කොහොමද වස්තුවක් බල හේතුවෙන් සමතුලිත වෙන්නේ ආකාර 3ක් තියෙනවා. අන්නේ 3 තමයි මුලින්ම කතා කරන්නේ. ඔන්න පාඩමේ බේස් එක. හරිනේ? කලින් කිව්වේ මේකේ වෙනස තේරුණාද මොකක්ද කියලා? ඔන්නමයි තියෙන්නේ. හරි ලියන්න. වස්තුවක් මත බල ක්‍රියාත්මක වීම හේතුවෙන් එය සමතුලිත විය හැකි ආකාරය සලකා බලයි.
කුණු කතන ලියන්න. වස්තුවක් බල හේතුවෙන් සමතුලිත වීමට නම් බල හේතුවෙන් සමතුලිත වීමට නම් එය මත සංප්‍රයුක්ත බලය ශුන්‍ය විය යුතුය. වස්තුව බල හේතුවෙන් සමතුලිත නම් එය පැවතිය හැකි ආකාර දෙකකි. එය පැවතිය හැකි ආකාර දෙකකි. රෝමිල කාංකික වස්තුව නිශ්චලතාවයේ පවතී. අංක 2 වස්තුව ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ. වස්තුව ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ. ඉහත අවස්ථා දෙකේදීම වස්තුව මත ක්‍රියාත්මක වන සංප්‍රයුක්ත බලයේ බිඳුවක් නිසා වස්තුව මත ක්‍රියාත්මක වන සංප්‍රයුක්ත බලය නිව්ටන් බිඳුවක් නිසා එහි ත්වරණය වරන් ඇතුලේ සිම්පල් A බිඳුවයි ms ඍණ දෙක වේ. හරි. A සමානයි බිඳුවයි ms ඍණ දෙක නිසා f සමානයි m වැඩි කිරීම බිඳුවයි මේක ඇර සම්පූර්ණ බිඳුවක් කියලා යනවා. මේ ලියන්න. හරි. දැන් මාතෘකාව ලියන්න.
වස්තුවක් බල හේතුවෙන් සමතුලිත විය හැකි ආකාර. වස්තුවක් බල හේතුවෙන් සමතුලිත විය හැකි ආකාර. හරි. ඔන්න දැන් ආකාර තුන කියලා දෙන්න යන්නේ. දැන් මේකේ තියෙනවා මේ පළවෙනි අවස්ථාවේදී සහ අනිත් අවස්ථා දෙකේදී පොදු ලක්ෂණයක්. හරිද? පොදු ලක්ෂණයක්. මෙන්න පොදු ලක්ෂණය. දැන් හිතන්න මේ වස්තුව කියලා. දැන් මේ වස්තුවට මට බලයක් දෙන්න පුළුවන් මෙන්න මේ මූලතට සමාන්තරව මෙතනින්. මට තව බලයක් දෙන්න පුළුවන් මේ මැදින්. තව එකක් දෙන්න පුළුවන් මෙන්න මෙතනින්. නැත්තම් මේ මූණත මතම කොහොම දෙන්න පුළුවන්. හරිද? ඕක තේරුම් ගන්න පුළුවන් තව විදිහක් තමයි මෙන්න මෙහෙම. ඔයාලගේ පොතේ පිටු තියෙනවනේ පිටු. දැන් මට පුළුවන් පොත ගත්තාම මේ පොතේ මට පුළුවන් බලයක් දෙන්න මෙන්න මෙතනින්. නැත්තම් පුළුවන් බලයක් දෙන්න මෙන්න මෙතනින්. යට පිටුවෙන් නැත්තම් උඩ පිටුවෙන්. නැත්තම් පුළුවන් බල දෙක මෙතනින්ම දෙන්න. මම බල දෙක එකක් මෙතනින් දීලා අනිත් එක දුන්නොත් මෙන්න මේ යට පිටුවට යට මේ කාඩ්බෝඩ් එකට දැන් මේ බල දෙක ක්‍රියාත්මක වෙන්නේ එකම තලයකද තල දෙකකද? තලයක් කියන්නේ මේ එක ප්ලේන් එකක් මේ තව තලයක්. එතකොට මේ තල දෙක අතර ගැප් එකක් තියෙනවනේ. එහෙනම් මේ බල දෙක ක්‍රියාත්මක වෙන්නේ එකම තලයක නෙමෙයි. තල දෙකක. දැන් මොකද වෙන්නේ? බල දෙක. දැන් තියෙන්නේ එකම තලයක. එක තලයක තියෙන්නේ. දැන් මම මේකේ මෙතනින් බලයක් දීලා අනිත් බලය මෙහෙ දුන්නොත් එහෙම බල දෙක තියෙන්නේ එකම තලයකද තල දෙකකද? තල දෙකක. මෙයා තියෙන්නේ මේ තලයට, මෙයා තියෙන්නේ මේ තලයට. මේ කතා කරන හැම අවස්ථාවකදීම බල ක්‍රියාත්මක වෙන්නේ එකම තලයකට. තල දෙකක තියෙන බෑ. එක ප්ලේන් එක. ඒක තල බල වෙන්න ඕන. එක තලයක තිබිය යුතුයි. මුලින්ම කතා කරන්නේ වස්තුවක් කොහොමද බල දෙකකින් සමතුලිත වෙන්නේ කියලා. ඒක ඉතින් මහ ලොකු දෙයක් නෙමෙයි. හරිද? වස්තුවක් තියෙනවා මෙහෙම. හරිද? මේ බලයට මෙහෙම F1 බලයක් දෙනවා. අනිත් එක F2 බලයක් මෙහෙම දෙනවා. අනිවාර්යෙන් මේ බල දෙකේ විශාලත්වය මොනවා වෙන්න ඕනද? සමාන වෙන්න ඕන. දිශාවේ මොකක් වෙන්න ඕනද? ප්‍රතිවිරුද්ධ වෙන්න ඕන. බල දෙක තියෙන්න ඕනේ එකම තලයක. එකම තලයක තියෙන්න ඕන. මෙහෙම තිබ්බොත් මොකද වෙන්නේ? එක බලයක් මෙහෙන් දෙනවා අනිත් බලය මෙහෙන් දෙනවා. ඔහොම තිබ්බොත් මේක මොකක් වේවිද? සමතුලිත වේවිද කැරකේවිද? මෙහෙම තිබුණොත් එහෙම බල දෙක මෙහෙමනේ තියෙන්නේ. දෙපැත්තට තියෙන හින්දා පොඩ්ඩක් මේක කැරකෙන්න බලනවා. එහෙනම් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන බල දෙකේ ක්‍රියා රේඛා. ක්‍රියා රේඛාව කියන්නේ මෙන්න මේ රේඛාව දික් කරාම මේ ක්‍රියා රේඛාව. ඔන්න ක්‍රියා රේඛාව. බල දෙකේ ක්‍රියා රේඛා මොකක් වෙන්න ඕනද? ඒක රේඛීය විය යුතුයි. දැන් මේකේ ක්‍රියා රේඛා දෙක ඒක රේඛීය නෑනේ සමාන්තරයි. බෑ. එතකොට මේ දෙක අතර දුරක් තියෙනවනේ. ඒ දුර තියෙන හින්දා මේක ඔහොම පොඩි ඇඹරීමකට ලක් වෙනවා. නැත්නම් කැරකෙනවා. එහෙම වෙන්න බෑ. බල දෙකේ ක්‍රියා රේඛා ඒක රේඛීයව තියෙන්න ඕන. ඔන්න ඔය දේවල් තුන තෘප්තයි නම් බල දෙකකින් වස්තුවක් බැලන්ස් වෙනවා. මේකේ සම්ප්‍රයුක්ති කීයද? R බිඳුවයි. එහෙනම් ත්වරණය බිඳුවයි. අපි F සමානයි ma දැම්මොත් එහෙම මෙන්න මේ පැත්තට F2 ධන වෙනවා F1 ඍණ වෙනවා ස්කන්ධය m ත්වරණය බිඳුවයි. ඇයි මේක සමතුලිතයිනේ? මේ පැත්ත සම්පූර්ණයෙන් මොකද වෙන්නේ? බිඳුවක් වෙලා යනවා
F2 ඍණ F1 සමානයි 0යි F2 සමානයි F1. ඒක තමයි මේ තියෙන්නේ. තේරුණාද? මොකද්ද වෙන්නේ කියන එක පැහැදිලිද? ඔන්නමයි ඔක වෙන්නේ. සමතුලිතතාවයේ හැම ගානකදීම වෙන්නේ සමාන ලකුණින් දෙපැත්තේ බල සෙට් වෙන එක. මේ කැල බිඳුවක් කියලා යන නිසා. ඔන්නක තමයි ආකාරය 1. ලියන්න. රෝමිලක අංකයක වස්තුවක් බල දෙකක් යටතේ සමතුලිතතාවය. වස්තුවක් බල දෙකක් යටතේ සමතුලිතතාවය. ලියන්න. වස්තුවක් මත F1 හා F2 බල දෙකක් පහත පරිදි ක්‍රියාත්මක වේ. මේ රූපෙන් දකන්. හරිද? ලියන්න රෝමිලක අංකයක. බල දෙකේ විශාලත්ව සමාන විය යුතුය. බල දෙකේ විශාලත්ව සමාන විය යුතුය. බල දෙකේ විශාලත්ව සමාන විය යුතුය. මේක ලියගන්න. පළවෙනි ලක්ෂණය බල දෙකේ විශාලත්ව සමාන විය යුතුය. දෙවෙනි එකේ බල දෙකේ දිශා ප්‍රතිවිරුද්ධ විය යුතුය. දෙවෙනි එක බල දෙකේ දිශා එකිනෙකට ප්‍රතිවිරුද්ධ විය යුතුය. බල දෙකේ දිශා එකිනෙකට ප්‍රතිවිරුද්ධ විය යුතුය.
ඊට පස්සේ තුන්වෙනි එක බල දෙකේ ක්‍රියා රේඛා ඒක රේඛීය විය යුතුය. තියෙනවා හොඳ chance එකක්. බල දෙකේ ක්‍රියා රේඛා ඒක රේඛීය විය යුතුය. අනිත් එක ඒක තල බල විය යුතුය. උඹට මේ ඇඩ්මින් හදාගනි. ඒක තල බල විය යුතුය. හරි. දැන් දෙවෙනි අවස්ථාව. එකිනෙකට සමාන්තර බල 3ක් යටතේ වස්තුවක සමතුලිතතාවය. එකිනෙකට සමාන්තර බල 3ක් යටතේ වස්තුවක සමතුලිතතාවය. බල තුන සමාන්තර වෙන්න ඕන. හොඳේ. දැන් එතකොට මේ තුන් දෙනා දැන් මේක බැලන්ස් සමතුලිතයි. බල තුන සමාන්තර වෙන්න ඕන. හොඳේ. මේ රූපේ දැක්කහම කියන්න පුළුවන් නේද කොයි බලයේද ලොකු එක්කෙනා කියලා? කවුද ලොකු එක්කෙනා? F1 F2 සහ F3 පොඩි දෙන්න. එහෙනම් මෙහෙම එකක් එන්න ඕන. විශාල බලය එක් දිශාවකටත් කුඩා බල දෙක ඊට ප්‍රතිවිරුද්ධ දිශාවටත් ක්‍රියාත්මක විය යුතුයි. කුඩා බල දෙකේ විශාලත්ව වල එකතුවට විශාල බලයේ විශාලත්වය සමාන විය යුතුය. කුඩා බල දෙකේ ක්‍රියා රේඛා දෙක අතර හරිමැද නෙමි හරිමැද වෙන්න පුළුවන්. හැබැයි හැම වෙලේම හරිමැද වෙන්න ඕනේ නැහැ. ඒ දෙක අතර. ඒකනේ මම වචනේ කියන්නේ අතර කියලා. අතර කිව්වහම තේරුම් ගන්න එපා ඒක හරිමැද කියලා. හරිමැද නම් හරිමැද කියලා කියනවා. හරිමැද දිනත් පුළුවන්. කුඩා බල දෙකේ ක්‍රියා රේඛා දෙක අතර විශාල බලයේ ක්‍රියා රේඛාව පැවතිය යුතුයි. මේක තිබුණොත් එහෙම මෙන්න මේ හරිය මොකද වෙන්නේ? ආයෙත් කැරගෙන ගන්නවා. මේට වඩා පල්ලෙහෙන් තිබ්බොත් ඒත් කැරගෙන ගන්නවා. ඒක නිසා මේ දෙක අතරින් තමයි තියෙන විශාල බලයේ ක්‍රියා රේඛාව. අපි අර F සමානයි ma දැම්මොත් එහෙම මේකට කැමැති පැත්තකට දාන්න පුළුවන්. මොකද කොහෙවත් මේ කියන්නේ නැහැ. මෙහාට දැම්මොත් F1 ධන වෙනවා, F2 ඍණ වෙනවා, F3 ඍණ වෙනවා. ස්කන්ධයේ m ත්වරණයේ බිඳුවයි සම්ප්‍රයුක්ත බිඳුවක් නිසා සමතුලිතය කියලා කියනවනේ මං ගානේ. මේ පැත්ත බිඳුවක් වෙනවා. F1 ඍණ, F2 ඍණ, F3 මේ දෙන්න දානවා මෙහෙට. ඍණ දෙන්න දානවා දකුණු පැත්තට. දැන් මොකද උනේ? විශාල බලයේ විශාලත්වය සමානයි කුඩා බල දෙකේ විශාලත්ව වල එකතුවට. තේරුණාද? ඒක එන්නේ ත්වරණයේ බිඳුවක් වීම නිසා කියන එක තේරුම් ගන්න ඕන. පැහැදිලිද? ඔන්න ඒකේ ලක්ෂණ ටික. ලියන්න. ලිව්වනේ දැන් එහෙනම් මේක ඇඳ ගන්න.
රයිට්. ලියන්න අංක 1 කුඩා බල දෙක එක් දිශාවකටත් කුඩා බල දෙකේ කුඩා බල දෙක එක් දිශාවකටත් විශාල බලය ඊට ප්‍රතිවිරුද්ධ දිශාවටත් ක්‍රියාත්මක විය යුතුය. කුඩා බලය ඊට ප්‍රතිවිරුද්ධ දිශාවටත් ක්‍රියාත්මක විය යුතුය. ඊළඟට කුඩා බල දෙකේ විශාලත්වවල එකතුවට විශාල බලයේ විශාලත්වය සමාන විය යුතුය. දැන් F සමානයි m කෑල්ල ලියා ගන්න. මේ ක්ලාස් එක 10 මාට ඉවරලා ඒ බස් එකත් පන්තියේ කොහොමද පටන් ගන්න ඕන. ඒක ක්ලාස් එකක් නිසා මැදින් කැඩෙන්න ඕන. ඒක දැන් ඔයා ගියන් පස්සේ ආයෙසරක් මට හොස්ට් එක දෙන්න වෙන්නේ නැහැ නේද? ටයිම් එක මේ වුණේ මොකද කැටුනද? අයි බින්දුනේ පටන් ගත්තා. ඒ කියන්නේ ඒක දැන් වෙන මේක එන. හරි යවන්නේ. තියෙනවා. අමුණ ගන්නේ කොහොමද? මේක මොකද මේ අප්ලෝඩ් කරන මේ YouTube එකට ඒක අරගෙන දීලා බලන්න සම්පූර්ණ පටන් ගන්න දැන්